ආයිබෝවන් සුසන්ස් කිචන් YouTube channel එකට වෙන්නද වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ වටිනා වීඩියෝ එකක් කියලා මට හිතෙනවා. මොකද අපිට අත්‍යවශ්‍යම දේ තමයි මේ දෙහි කියලා කියන්නේ. පොල් සම්බල් හදද්දී, ඒ වගේම සලාද හදද්දී ඕනම දෙයකට රස ඒ වගේම ලුණු සම්බල් හදද්දී මේ දෙහි අත්‍යවශ්‍යයි. ඉතින් දෙහි තියෙන්නේ කාලයකට. අවාරෙට දෙහි නෑ. ඉතින් දෙහි තියෙන කාලෙට අපිට පුළුවන් දෙහි ඕන තරම් ගබඩා කරලා තියාගන්න. ඉතින් මම ඔයාලට අද අරගෙන ආවේ දෙහි ගබඩා කරලා තියාගන්න පැරණිතම ක්‍රමයක්. ඉතින් අපේ අතීත මුතුන් මිත්තන් දෙහි කල් තියාගත්තේ මෙන්න මේ විදියට. ඉතින් අවුරුද්දක් විතර වුණත් මේ විදියට දෙහි කල් තියාගන්න පුළුවන්. ඉස්සර අතීතේ මැටි ගෙවල් තමයි ගොඩක් තිබ්බේ, මැටි කුස්සි තිබුණේ. ඉතින් මේ මැටි කුස්සියේම කොටසක මේ විදියට දෙහි කල් තියාගන්න හරි ගස්ස ගන්නවා කුස්සිය ඇතුලේ. ඉතින් මේ සඳහා ඔයාලට පේනවා මොනවද අත්‍යවශ්‍ය කියලා. ඇත්තටම වැලි තමයි මේකට අත්‍යවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය. ඉතින් අද ඔයාලට මම කියලා දෙන්නේ මේ වගේ ලොකු කප් එකක. මම අයිස්ක්‍රීම් කප් එකක් තමයි ගත්තේ. ඔයාලා ළඟ මේ වගේ ලොකු කප් එකක් තියෙනවා නම් ගන්න. ඉතින් ඔයාලා ළඟ තියෙන දෙහි ප්‍රමාණය අනුව කප් එකේ සයිස් එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් මට අද දෙහි ගෙඩි 25ක් විතර වගේ තියෙනවා. ඒ ටික ගබඩා කරගන්න තමයි හදන්නේ. ඉතින් වැලි ගනිද්දී අනිවාර්යෙන්ම ඔයාලා වියලි වැලි ගන්න. තෙත වැලි ගන්න එපා. තෙත වැලි ගත්තොත් ඔයාලා ඒක ඒ වැලි ටික ඊට කලින් වේලලා ගන්න. ඉතින් ගඟේ වැලි ගන්න පුළුවන්, ගෙවල් හදන්න ගෙනාපු වැලි ගන්න පුළුවන්. ඒ වගේ අපිට වැලි හොයාගන්න එක අමාරු දෙයක් නෙමෙයි. ඉතින් මේක තමයි සාර්ථකම ක්‍රමය. ශීතකරණයේ තියාගත්තත් අපිට මාසයක් වගේ යනකම් පුළුවන්. ඊට පස්සේ දෙහි සවුත් වෙලා යනවා. ඉතින් මෙන්න මේ වගේ පළවෙනි තට්ටුවේ ඇතිරිවා වැලි. ඊට පස්සේ ඒට උඩින් ඈඩ් කරලා දෙහි එකින් එක අතුර ගන්නවා. දෙහි එකකට එකක් ගෑවෙන්න අතුරන්න එපා. එහෙම වුණොත් නරක් වෙන්න බලනවා. ඒ වගේම දෙහි සවුත්තු ඒව ගන්න එපා. තැම්බිලා තියෙන වගේ හොඳට මිදුණු දෙහි ඒව අරගන්නේ නැතිව ඉන්න ඕනේ. ඉතින් එක දෙහි තට්ටුවක් අතුරලා ඊට පස්සේ අපි මේ වගේ තව වැලි තට්ටුවක් අතුර ගන්නවා. ඉතින් ගොඩක් අය මේ ක්‍රමය දැනගන්න පුළුවන්. මොකද අපේ මුතුන් මිත්තන් භාවිත කරපු ක්‍රමය. ඉතින් ඒක පරම්පරාවෙන් පරම්පරාවට එන දෙයක්. ඒ දැනුම, අතීත දැනුම එන දෙයක්. ඉතින් ඇත්තටම අපේ ආච්චිලා අපිට කියලා දීලා තියෙනවා මේ දේවල් පුංචි කාලේ. අපි S2ට දැකලා තියෙනවා. ඉතින් අපිට හොඳ කුස්සියක් තියෙන කෙනෙකුට, ඒ කියන්නේ හැම පහසුකමක්ම තියෙන කුස්සියක් තියෙන කෙනෙකුට ශීතකරණයක් තියෙන්න පුළුවන් මාසයක්වත් තියාගන්න. නමුත් මේ ක්‍රමය ඒ කියන්නේ සාමාන්‍ය පොඩි කුස්සියක් තියෙන කෙනෙකුට උනත්, හොඳ කුස්සියක් තියෙන කෙනෙකුට උනත් මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. ඉතින් ඉස්සර කාලේ වගේ අපිට බැහැනේ ගේ මුල්ලක මේක හදාගන්න. ඉතින් ඒ නිසා පුළුවන් මේ වගේ පෙට්ටියක් භාවිත කරලා ඔයාලා ගන්න දෙහි ප්‍රමාණය අනුව ඒ බොක්ස් එක පාවිච්චි කරන්න, සයිස් එක තෝරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට උඩිනුත් වැලි දාන්න ඕනේ හොඳටම පිරෙන්න. ඉතින් ඔයාලා දැක්කා මුලින්ම කරේ වැලි ටික යටින් අතුරව ගත්තා. ඊට පස්සේ දෙහි ටික ඊට උඩින් ඇතිරුවා. නැවතත් වැලි තට්ටුවක් දැම්මා. දෙහි ටික ඇතිරුවා. දැන් ආපහු ඔන්න අවසාන වැලි ටික තමයි දෙහි වැහෙන විදියට මේ වැලි ටික දාගන්න ඕනේ. ඉතින් ඒ විදියට කරලා වැලි තට්ටුව අතුරගෙන මේක වහන්න අවශ්‍ය නැහැ. අපිට කුස්සියේ වියලි ස්ථානයක මේක තියන්න පුළුවන්, වතුර වැටෙන්නේ නැති වෙන්න. ඉතින් මේ වගේ තැනක තියාගෙන මේ දෙහි අත්‍යවශ්‍ය වෙලාවට ගන්න පුළුවන්. ඉතින් ඕනම ගෙදරක අත්‍යවශ්‍යම දෙයක් මේ දෙහි. මෙන්න මේ වගේ හොඳට වහන්න එපා. නිකන් වහලා තියන්න පැත්තකින්. ඉතින් ඔයාලට පුළුවන් මේක නිතරම වහන්නේ නැතුව උඩින් යන්තම් තියලා කුස්සිය මුල්ලක තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ක්‍රමය අත්හදා බලන්න. ඉතින් ඔයාලා කියන්න කොහොමද කියලා. සුබ දවසක්.